ගර්කින් අපේ රටේ ආහාර සංස්කෘතියට ඊතරම් සමීප ආහාරයක් නෙවෙයි. ඒ නිසාම අපේ රටේ බැවෙනවත් අඩුයි. නමුත් විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන බොහොම සරුසාරව ගර්කින් වගාව අපේ රටේ කිරෙනවා. ඒ විදිහට ඉතා පරිස්සමින් වගා කරන ගර්කින් වල හොඳම කොටස බොහොම පරිස්සමින් මේ විදිහට කර්මාන්ත ශාලාවට ගෙනල්ලා ඉතා උණුසුම් ජලයෙන් හොඳින් තම්බා ගන්නවා. තම්බා ගැනීමෙන් අනතුරුවයි මේ අස්වැන්න මේ විදිහට යන්ත්‍රානුසාරයෙන් කර්මාන්ත ශාලාවේ ඇසුරුම්කරණය දක්වා ඇදී යන්නේ. මේ සියල්ලම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. නවීන තාක්ෂණය රොබෝ තාක්ෂණය මේ සඳහා යොදාගෙන තිබෙනවා. මිනිස් ශ්‍රමය ඉතාමත්ම අඩුවෙන් භාවිතා කළත් ඒ වැඩ කරන සියලුම දෙනා ඉතා කැපවීමෙන් මේ කටයුත්ත නිරීක්ෂණය කරනවා. අපනයනය කරන ආහාර නිසා බොහොම සුපරීක්ෂාකාරීව ඒ අධීක්ෂණ කටයුතු නිරන්තරයෙන් සිද්ධ කරනවා. මේ විදියට අපනයනය සඳහා බඳුන්ගත කිරීමට නොසුදුසු ගර්කින් තෝරලා වෙනම එක් රැස් කරනවා. ඒවා පසුව වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. තත්වෙන් උසස් ගර්කින් මේ විදියට පටිය දිගේ ඉස්සරහට ගමන් කරනවා. ස්වයංක්‍රීයව බෝතලය තුළට ඇසුරුවාට පස්සේ විවිධ සුපරීක්ෂණයන් තත්ත්ව පරීක්ෂාවන්ගෙන් පස්සේ ඒවා බර කිරනවා මේ ආකාරයට. නැවත බෝතලයට ගැලපෙන ආකාරයෙන් බර කිරලා ඉවර වුණයින් පස්සේ බෝතලය තුළට රසායනික ද්‍රව්‍ය ඇතුළත් කල් තබා ගැනීමේ සහ රසකාරක ද්‍රව්‍ය සාන්ද්‍රණයක් එකතු කරනවා. දැන් තියෙන්නේ බෝතලය අසුරන්න. එය සිදුවන්නේ ස්වයංක්‍රීයවම. ස්වයංක්‍රීයවම බෝතලය ලොක් වුණාට පස්සේ තවත් අඩුපාඩුවක් තියෙනවද කියලා පරීක්ෂා කරන්නේ මෙතන. එහෙම පරීක්ෂාවේදී යම් ඇසුරුමේ දෝෂයක් තිබෙන බව හසු වුණොත් එම බෝතලය
ස්වයංක්‍රීයවම පටියෙන් ඉවත් වෙනවා. මේ විදිහට සම්පූර්ණයෙන් සීල් කරාට පස්සේ ගර්කින් සති කිහිපයක් තවත් තත්ත්ව පරීක්ෂණයන් සඳහා වෙනම ගබඩා කරලා තිබෙනවා. නියම තත්ත්වය නැවතත් පරීක්ෂා කිරීමෙන් පස්සේ ඇසුරුම් අලවන එක සිද්ධ කෙරෙනවා. ඇසුරුම් ඇලවීමත් ස්වයංක්‍රීයවම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව මේවා පෙට්ටිවලට අසුරලා කන්ටේනරය කරා යවන තත්ත්වයටම සියල්ල සිද්ධ වෙන්නේ යන්ත්‍රානුසාරයෙන්. ඇසුරුම් කරණයට ගන්නේ නැති ගර්කින් සමහර කොටස් මේ ආකාරයෙන් කොටස් කපලා පැකට් කරලා වෙළඳපළට නිකුත් කරනවා. ඒ වගේම තවත් කොටස් වලින් ගර්කින් ආශ්‍රිත සෝස් ආදී වෙනත් ආහාර වර්ග නිර්මාණය කරනවා. ගර්කින් විතරක් නෙවෙයි තවත් නොයෙකුත් ආහාර වර්ග මේ ආකාරයෙන් ස්වයංක්‍රීයව කල් තබා ගැනීමට හැකි ආකාරයෙන් විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගෙන අපේ රටෙන් පිට රට යවනවා. මෙන්න මේ විදියටයි අපේ රත්තරන් අස්වැන්නේ අගය එකතු කරලා ඩොලර් මවන්නේ.